ලෝකයේ ඉහළම පෙළේ සිලිකන් නිම්නයේ තාක්ෂණයට අභියෝග කරන්න පුළුවන්. ඒ වගේම කිසිම වෝටර්මාක් එකක් නැතුව 100%ක්ම නොමිලේ දෙන AI වීඩියෝ ස්ටුඩියෝ එකක් ගැන ඇහුවොත් ගොඩක් අයට එකපාරටම හිතෙන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම මේක තවත් ඇමරිකානු සමාගමක වැඩක් කියලා නේද? ඔව් ඔව්. සාමාන්‍යයෙන් අපිට එහෙම තමයි හිතෙන්නේ. ඇමරිකාවේ හරි නැත්නම් යුරෝපයේ හරි මොකක් හරි ලොකු ටෙක් කම්පැනි එකක් කියලා. අන්න ඒකනේ. හැබැයි අද අපි මේ ගැඹුරු විග්‍රහයට ගන්න මූලාශ්‍රය දිහා බලද්දි තමයි තේරුනේ මේ සුවිශේෂී තාක්ෂණය ගොඩනැගිලා තියෙන්නේ අපි ශ්‍රී ලංකාවේ කුඩා නගරයක් ඇතුලේ කියලා. ඇත්තට මේක මාරම කතාවක්. ඉතින් අද අපි දිග හැඳින්වීම පැත්තකින් තියලා කෙලින්ම අපේ මාතෘකාවට බහිමු. අද අපි සම්පූර්ණයෙන්ම කතා කරන්නේ Sun Moon Bay AI Video Studio කියන platform එක ගැන. මේකේ අරමුණ තමයි කිසිම මුදලක් වියදම් කරන්නේ නැතුව තමන්ගේම කම්පියුටර් එක ඇතුලේ අංග සම්පූර්ණ ප්‍රොඩක්ෂන් ස්ටුඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියන එක හොයලා බලන එක. ඒ කියන්නේ මේක නිකන් වීඩියෝ හදන ටූල් එකක් නෙවෙයි 100ක් නොමිලේ ෆ්‍රී මියුසික් වවා තියෙන ලොකු පද්ධතියක්. හරියටම හරි. ඉතින් අපි මුලින්ම බලමු මේකේ දෘශ්‍ය නිර්මාණය. එහෙමත් නැත්නම් වීඩියෝ එකේ රූප රාමු පෙළ ගැස්වීම කොහොමද වෙන්නේ කියලා. මෙතනදී මෙයාලගේ ප්‍රධානම දේ තමයි AI එකෙන් රූප ජනනය කරන එක. දැන් අපේ මූලාශ්‍රයේ පැහැදිලිව තියෙනවා dancing USA flag young girls energetic colorful වගේ prompt එකක් දුන්නම ඒ කියන්නේ අර වචන කීපයක් විතරක් ටයිප් කරලා දුන්නම ඒ වචන ටික දුන්නම තත්පර ගානකින් ඒකට අදාළ වීඩියෝ එක ජනනය වෙනවා. හැබැයි මට මෙතන දින ලොකුම ප්‍රශ්නේ තමයි දැන් ඔහොම වචන දීලා රූපයක් ගනිද්දි මේකෙන් අපිට අපේම කියලා අනන්‍යතාවයක් තියාගන්න පුළුවන්ද? ඒ කිව්වේ පාලනීය ගිලිහෙනවා වගේ දාන එකක්ද? ඔව්. ඒ කියන්නේ මේක හරියට අර ස්ලොට් මැෂින් එකක් වගේ අහම්බ රූප එනවනම් කෙනෙකුට තමන්ගේ ප්‍රධාන මාතෘකාවට සම්බන්ධ නැති රූප આવොත් එකෙන් වැඩක් නෑ නේද? නිර්මාණකරුවෙක්ට ඒක ලොකු පාඩුවක්. ඒ සකය මතුවෙන එක ඊටාම සාධාරණයි. මොකද කෘත්‍රිම බුද්ධියකින් රූපයක් හදද්දී ඒක වැඩ කරන්නේ අපි දෙන වචනවල තේරුම අරගෙන ඒක කලින් ඉගෙනගෙන තියෙන දත්තත් එක්ක ගලපලා බලලා. දැන් අර එනර්ජටික් සහ කලර්ෆුල් වගේ වචන දුන්නම AI එක කරන්නේ ඉන්ටර්නෙට් එකෙන් පින්තූර හොයාගෙන අලවන එක නෙමෙයි. ඒ කියන්නේ කොපි පේස්ට් කරනවා නෙවෙයි. නෑ කොහෙත්ම නැහැ. ඒක පවතින පික්සල් රටාවන් අධ්‍යයනය කරලා සම්පූර්ණයෙන්ම අලුත් දෘශ්‍යයක් නිකන් සිහිනයක් දකිනවා වගේ අලුතෙන්ම මවනවා. ඒක මාරයි. හැබැයි ඔය අර මතු කරපු ප්‍රශ්නේ තියෙනෝනේ පාලනය නැති වෙනවා කියන එක. අන්න ඒකට මේ Sun Moon Bay platform එක නියම උත්තරයක් දීලා තිනවා. මෙරාලා පරිශීලකයාව සම්පූර්ණයෙන්ම AI රූප මත විතරක් යපෙන්න සීමා කරලා නැහැ. ඒ කියන්නේ අපිට අපේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම. තමන්ගේම බිස්නස් ලෝගෝ එකක්, තමන්ගේම ප්‍රොඩක්ට් එකකේ ෆොටෝ එකක් හරි වෙන ඕනෑම රූපයක් JPG, PNG එව නැත්නම් GIF ෆෝමැට් වලින් අප්ලෝඩ් කරන්න පුළුවන් පහසුකම මෙතන තියෙනවා. ඒක නම් නියමයි. ඒ කියන්නේ මේක හරියට චිත්‍ර ශිල්පියෙකුට හිස් කැන්වස් එකක් දීලා අලුත් දෙයක් අඳින්න දෙනවා වගේම ඕනේ නම් කලින් නිම කරපු පසුබිම් රූප ටිකකුත් පාවිච්චි කරන්න දෙනවා වගේ වැඩක්. හරියටම හරි. අර තමන්ගේම GIF ෆයිල් පවා දාන්න දෙන එකෙන් වීඩියෝ එකට මාර සජීවී බවක් එනවා. ඒකනේ. මම මුලින් හිතුවේ මේක නිකන් ප්‍රොම්ප්ට් එකක් දීලා වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්න බොට් කෙනෙක් වගේ කියලා. හැබැයි මේ අප්ලෝඩ් ෆීචර් එකත් එක්ක මේක නිකන් සෙල්ලම් බඩුවක් නෙමෙයි. ඇත්තටම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ට හරි බිස්නස් එකකට හරි පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොෆෙෂනල් ටූල් එකක් වෙනවා. ඕ ඒක සම්පූර්ණයෙන්ම වෘත්තීය මට්ටමේ මෙවලමක්. හරි. දැන් එතකොට රූප රාමු ටික හදාගත්තට පස්සේ ඊළඟට එන ලොකුම අභියෝගය තමයි මේ නිහඬ රූපවලට ජීවය දෙන එක. ඒ කියන්නේ ඔඩියෝ එකතු කරන එක. මේකේ නොමිලේ දෙන මියුසික් ලයිබ්‍රරි එකක් තියෙනවා කියනවනේ. ඒ වගේම අපිට අපේම MP3 අප්ලෝඩ් කරන්නත් පුළුවන්ද? පුළුවන්. තමන්ගේම වොයිස් ඕවර් එකක් හරි මියුසික් ට්‍රැක් එකක් හරි MP3 විදිහට අප්ලෝඩ් කරන්න සම්පූර්ණ නිදහස තියෙනවා. හැබැයි මේ ඔක්කොටම වඩා මාව පුදුම කරපු දේ තමයි මේ platform එකේ තියෙන text to speech feature එක. ඒ කියන්නේ අපි type කරන පෙළ කටහඬක් බවට පත් කරන එක ගැන අපි මූලාශ්‍රයේ ගොඩක් දුරට කතා කරලා තිනවා. ඔව් ඒක මේකේ තියෙන ප්‍රබලම අංගයක්. ඒකනේ දැන් අර welcome to Sun Moon Bay create amazing videos with AI කියන වාක්‍ය දුන්නම සිස්ටම් එකේ එක කටහඬකින් කියවනවා. ඒ වගේම ඒකේ ස්පීඩ් එක, ඒ කියන්නේ කියවන වේගය 1.0x විතර පාලනය කරන්න පුළුවන් කියලා තියෙනවා. හැබැයි ඉතින් මට මෙතනදී පොඩි තර්කයක් එනවා. මොකක්ද? සාමාන්‍ය මැෂින් එකකින් කියවන කටහඬක් කියන්නේ කිසිම හැඟීමක් නැති එකම තාලෙට එන රොබෝ හඬක්නේ. වීඩියෝ එකක් බලන කෙනෙක්ට ඒක ගානට තේරෙනවා මේක AI එකකින් කියවන්නේ කියලා.
මිනිස් කටහඬක තියෙන අර උස් පහත් වීම, හැංගීම්බර බව මේ වගේ ටෙක්ස්ට් ටු ස්පීච් එකකින් ඇත්තටම රිප්ලේස් කරන්න පුළුවන්ද? ඔව්. ඔයා අර අතීතයේ තිබුණු ටෙක්ස්ට් ටු ස්පීච් කෙන ඉතල කිව්වොත් නම් ওই තර්කය සම්පූර්ණයෙන් හරි. ඒ කියන්නේ දැන් තත්ත්වේ වෙනස්ද? ගොඩක් වෙනස්. මීට අවුරුදු කිහිපයකට කලින් තිබුණු සිස්ටම්ස් කලේ අකුරු දිහා බලලා ඩික්ෂනරි එකක තියෙන ශබ්ද එකින් එක අමුණන එක විතරයි. ඒ නිසා ඒවට කිසිම හැඟීමක් නොතිබුණේ, නිකම් මැෂින් එකක් වගේ ඇහුනේ. නමුත් අද කෘත්‍රිම බුද්ධිය ඊට වඩා ගොඩක් දියුණුයි. අද තියෙන ලැන්ග්වේජ් මොඩල්ස් වලට පුළුවන් ඒ වාක්‍ය අන්තර්ගතය, ඒකේ સંદર્ભය, ඒ කියන්නේ කන්ටෙක්ස්ට් එක සහ ව්‍යාකරණ රටා තේරුම් ගන්න. දැන් වෙල්කම් කියලා කියද්දි ඒකේ තියෙන්න ඕන උද්‍යෝගය, එහෙමත් නැත්නම් ප්‍රශ්නයක් අහද්දි අර කටහඬේ අගින් තියෙන්න ඕන ඉහළ යාම මේ AI සිස්ටම්ස් වලට දැන් හොඳටම අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක නිකම්ම කියවනෝ නෙවෙයි තේරුම අරගෙන කියවනෝ. හරියටම හරි. අනිත් එක තමයි අර ඔයා කලින් කිව්ව ස්පීඩ් එක පාලනය කරන එක. ඒක ඊටාම වැදගත් තාක්ෂණික උපක්‍රමයක්. අයියේ මොකද කටහඬක වේගය කියන්නේ නිකම්ම කාලය සම්බන්ධ දෙයක් නෙවෙයි. ඒකෙන් හැඟීමක් ජනනය කරනවා. දැන් ටිකක් වේගෙන් කියවන දෙයකින් හදිසියක් හරි ක්‍රියාශීලී බවක් හරි පෙන්눔 කරනවා. හැබැයි ටිකක් හිමින් කියවද්දී ඒකෙන් ගැඹුරක් නැත්නම් ලොකු අවධානයක් ඉල්ලනවා. ඉතින් මේ කන්ට්‍රෝල් එක පරිශීලකයා අතට දෙනවා කියන්නේ නිකම්ම රොබෝ හඬක් වෙනුවට Tamanට ඕනම කරන හැඟීම දාලා හඬක් නිර්මාණය කරගන්න පුළුවන් කියන එකයි. ඒ කියන්නේ මේක පාවිච්චි කරන කෙනා හරියට ඩිරෙක්ටර් කෙනෙක්ගේ භූමිකාවටපත් වෙනවා. Tamanට අවශ්‍ය ස්ක්‍රිප්ට් එක දීලා නිවේදකයාට කියනවා මේක ටිකක් වේගෙන් කියවන්න හරි, මේක ටිකක් හෙමින් හැංගීම්බරව කියවන්න හරි කියලා. ඔව් හරියට මේ වගේ වෙනසකට තියෙන්නේ මේ නිවේදකයා කිසිම වෙලාවක මහන්සි වෙන්නේ නැහැ. ඕනෑම වාර ගානක් කිසිම අමතර ගාස්තුවක් නැතුව ඒක වෙනස් කරලා දෙන AI එකක් වීම තමයි විශේෂත්වය. දැන් සාමාන්‍ය ප්‍රොඩක්ෂන් එකකදී නම් වොයිස් ආටිස්ට් කෙනෙක් හොයලා ස්ටුඩියෝ එකක් බුක් කරලා රෙකෝඩ් කරලා වැරදුනොත් ආයෙත් රෙකෝඩ් කරලා ඒ සම්පූර්ණ ක්‍රියාවලියම මෙතනදී තත්පර කිහිපයකට අඩු වෙනව නේද? අනිවාර්යයෙන් මේකෙන් වැඩක් කරන වේගය කොච්චර වැඩි වෙනවද කියන එක හිතා ගන්නට තමාරුයි. ඒක නම ඇත්ත. හරි. දැන් අපි ළඟ වීඩියෝ එකට ඕන රූප තියෙනවා, ඒකට ගැලපෙන මියුසික් සහ වොයිස් එකක් තියෙනවා. ඊළඟ පියවර තමයි මේ හැදුව නිර්මාණය සෝෂල් මීඩියා වලට දාන එක. මෙන්න මෙතනදී නම් මම අපේ මූලාශ්‍රය දැක්කම ඇත්තම පුදුම වුණා. ඒ ඇයි? නෑ මේ platform එක එකක් හරි දෙකක් හරි නෙමෙයි. විවිධ සමාජ මාධ්‍ය formats 10කට වඩා support කරනවා. ඒ කියන්නේ Instagram post සහ story වලට වෙනම, TikTok වලට වෙනම, YouTube video සහ shorts වලට, අර Twitter නැත්තම් X එකට, Facebook, Pinterest, LinkedIn සහ Snapchat. මේ ලෝකයේ තියෙන ප්‍රධානම platforms ඔක්කොම මේකෙන් කව වෙනවා. ඔව් ඒක මේ ස්ටුඩියෝ එකේ තියෙන තවත් ලොකුම විශේෂත්වයක්. මේක දකිද්දි මට නිකන් මතක් වුණේ ඩිජිටල් අවකාශයේ ඉන්න ඇඳුම් මහන කෙනෙක් ගැන. ඒ කියන්නේ ඩිජිටල් ටේලර් කෙනෙක් වගේ. දැන් අපි දන්නවනේ YouTube එකට හදන තිරස්, ඒ කියන්නේ horizontal video එකක් ඒ විදිහටම අරගෙන TikTok එකට දැම්මොත් ඒක බලන්න බැරි තරම් කැත වෙනවා කියලා. ඒක හරියට මංගුල් ගෙදරකට අඳින කෝට් එකක් ඇඳගෙන ජිම් එකට යනවා වගේ වැඩක්නේ. අන්න ඒකයි. හැම ප්ලැට්ෆෝම් එකකටම එක එකට ආවේනික හැඩයක් තියෙනවා. හැබැයි මේ ඔක්කොම ෆෝමැට්ස් එකම තැනකින් මේව ලේසියෙන් හදලා දෙන එක පිටුපස තියෙන තාක්ෂණය මොකක්ද? මෙතනදී මෙයාලා පාවිච්චි කරන්නේ ස්වයංක්‍රීය පරිමාණකරණය සහ බුද්ධිමත් රාමුකරණය කියන තාක්ෂණය. ඒ කියන්නේ ඉන්ටෙලිජන්ට් ෆ්‍රේමින්. දැන් ඔයාලට කලින් කිව්වා කෝට් එකේ කතාවම ඩට්ටොත් මේ ප්ලැට්ෆෝම් එක කරන්නේ එකම රෙදි කෑල්ලකින් ජිම් එකට අඳින ඇඳුමකුත් මඟුල් ගෙදරට අඳින ඇඳුමකුත් මහලා දෙන එක නෙවෙයි. මේ සිස්ටම් එක කරන්නේ වීඩියෝ එකේ තියෙන ප්‍රධාන වස්තුව. ඒ කියන්නේ මිනිසුන්ගේ අවධානය දිනා ගන්න ඕන මූලිකම කේන්ද්‍රය හරියටම අඳුර ගන්නවා. ඒ කියන්නේ ඒක AI එකෙන් හොයා ගන්නවා. ඕ ඊට පස්සේ YouTube වගේ 16:9 horizontal ආකෘතියකට ඒක හදද්දි අර ප්‍රධාන වස්තුව වැදට කරලා වටේ තියෙන පරිසරයත් ලස්සනට පෙන්නනවා. හැබැයි ඒකම TikTok වගේ 9:16 vertical ඒ කියන්නේ සිරස් ආකෘතියකට ගෙනියද්දි සිස්ටම් එක ස්වයංක්‍රීයව වීඩියෝ එක crop කරලා අර ප්‍රධාන වස්තුව විතරක් ස්ක්‍රීන් එක පිරෙන්න හදනවා. ඒකනම් මාර වැඩක්. ඉස්සර මේවා කරන්න වීඩියෝ එඩිටර් කෙනෙක් පැයක් ගණන් software එකක එක ඔට්ටු වෙන්න එපායි. අනිවාර්යෙන්ම අනික මේක හුදෙක් හැඩේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයිනේ. LinkedIn වගේ වෘත්තීය platform එකකට යන වීඩියෝ එකක ස්වභාවයයි, Snapchat වගේ තරුණ පරම්පරාව ඉලක්ක කරපු platform එකකට යන වීඩියෝ එකක ස්වභාවයයි සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් මේ ආකෘති 10ම එකවර දෙන එකෙන් ක්‍රියේටර්ට පුරවන් තමන්ගේ පණිවිඩය ඒ ප්‍රේක්ෂකාගාරයේ මානසිකත්වයට හරියටම ගැලපෙන්න මුදා හරින්න. ඔය
ප්‍රේක්ෂක මනෝවිද්‍යාව ගැන කතා කරද්දි තමයි මට මේ වේදිකාවේ තියෙන ඊළඟ ලොකුම ප්‍රශ්නේ මතුවෙන්නේ. මූලාශ්‍රයේ පහදිලිවම තියෙනවා මේ වීඩියෝ වල කාල සීමාවන්, ඒ කියන්නේ ඩියුරේෂන්ස් ගැන. ඒකේ තියෙන්නේ තප්පර 2ක්, 5ක්, 8ක් සහ උපරිමයේ තප්පර 10යි කියලා. ඔව් උපරිමයේ තප්පර 10යි. මට මේක දැක්කම ඇත්තටම ලොකු කම්පනයක් ආවා. ඒ කියන්නේ තප්පර 2කින් මොන වගේ කතාවක්ද අපිට කියන්න පුළුවන්. අපි චිත්‍රපට වාර්තා වැඩසටහන් එහෙම බලලා තියෙනවනේ. කතාවක් කියන්න කාලයක් අවශ්‍යයි. මේ වගේ තප්පර 2ත් 10ත් අතර කාල සීමාවකට වීඩියෝ එක කොටු කරනවා කියන්නේ අපි මේ මිනිස්සුන්ගේ අවධානය රඳවා ගැනීමේ කාලය අර attention span කියන එක තවදුරටත් විනාශ කරනවා කියන එක නෙවෙයිද? මේ තරම් කෙටි කාලයක් ඇතුලේ ඇත්තටම තේරුමක් තියෙන යමක් දෙන්න පුළුවන්ද? නැත්නම් මේක නිකම්ම සෝෂල් මීඩියා වල තියෙන ഘോഷාවට තවත් එකතු කිරීමක් විතරද? ඔව් ඒක ඩිජිටල් මාකටිං වල වගේම සමාජ විද්‍යාත්මකවත් ගොඩක් දෙනෙක් කතා කරන වාද වෙන මාතෘකාවක් තමයි. බැලු බැල්මට තත්පර 2ක් කියන්නේ කතාවක් කියන්න පුළුවන් වෙලාවක් නෙවෙයි වගේ පෙනුනත් අද අපි සමාජ මාධ්‍ය පාවිච්චි කරන රටාව දිහා බැලුම මේක තමයි යථාර්ථය. රිසර්ච් වලින් පෙන්වා දෙනවා කෙනෙක් තමන්ගේ ෆෝන් එකේ පෝස්ට් ස්ක්‍රෝල් කරගෙන යද්දී එක පෝස්ට් එකක් දිහා බලන්නේ මිලි තත්පර ගාණක් විතරයි කියලා. වීඩියෝ එකක් දිගටම බලනවද නැද්ද කියලා තීරණය කරන්නේ පළමු තත්පර 3 ඇතුළත. ඉතින් මේ තත්පර 2, 5, 8 වගේ ඩියුරේෂන්ස් හදලා තියෙන්නේ සාම්ප්‍රදායික චිත්‍රපටයක් හදන්න නෙවෙයි. එහෙනම් මොකටද මේවා පාවිච්චි කරන්නේ? මේවා පාවිච්චි වෙන්නේ දෘශ්‍ය සංඥා, එහෙම නැත්නම් visual bites, B-roll විදිහට. දැන් හිතන්නේ කෙනෙක් මූල්‍ය උපදේශනයක් ගැන ලොකු කතාවක් කරන දිග වීඩියෝ එකක් හදනවා කියලා. ඔව්. ඒ කතාව අතරමැදට අහස උසට තියෙන බිල්ඩින් ටිකක් එක්ක ප්‍රස්ථාරයක් උඩට යන තත්පර 5ක AI වීඩියෝ කැල්ලක් දැම්මොත් අර කතාවේ තියෙන බරපතලකම එකපාරටම බලන කෙනාගේ මනසට කවදින්න. ඒක උදව් වෙනවා. ඒක හරියට මහා පාරේ තියෙන බිල්බෝඩ් එකක් වගේ. ඒ කියන්නේ වාහනයක යන කෙනෙක් ඒ බිල්බෝඩ් එක දකින්නේ තත්පර 1යි හරි 2යි හරි. ඒක ඇතුලේ දිග කතාවක් ලියලා තේරුමක් නැහැ. ප්‍රබල රූපයක් එක්ක කෙටි වැකියක් විතරයි තියෙන්න ඕනේ. හරියටම හරි. මේ ස්ටුඩියෝ එක තත්පර 10කට මේක සීමා කරලා තියෙන්නේ පාවිච්චි කරන කෙනාට අනවශ්‍ය දේවල් නැතුව කෙලින්ම Tamanගේ ප්‍රධාන පණිවිඩය විතරක් ඉස්මතු කරගෙන බලකඩන ඊටාම තියුණු මනෝවිද්‍යාත්මක උපාය මාර්ගයක් විදිහට. ඒ පැහැදිලි කිරීමත් එක්ක බැලුවම නම් පේනවා මේක තාක්ෂණික සීමාවකට වඩා සෝෂල් මීඩියා හැසිරීම නිවැරදිව කියවීමක් කියලා. ඉතින් මේ තරම් උසස් තාක්ෂණික මනෝවිද්‍යාත්මක සහ කලාත්මක පසුබිමක් තියෙන ප්ලැට්ෆෝම් එකක් දිහා බැලුවම මගේ මනසට එන්නේ මේක පිටුපස්සේ ඉන්න දැවන්ත කණ්ඩායම ගැන. ඔව් සාමාන්‍යයෙන් එමේ උන්තනෝනේ. ඒකනේ සාමාන්‍යයෙන් මේ වගේ ලෝක මට්ටමේ software එකක් විවිධ formats 10කට support කරන AI වලින් රූප සහ හඬ එකවර ජනනය කරන system එකක් හැදෙන්නේ කොහෙද? අනිවාර්යයෙන්ම සිලිකන් වැලි එකේ. නැත්නම් ලන්ඩන්, ටෝකියෝ වගේ ලෝකේ තියෙන ප්‍රධාන පෙළේ ටෙක් හබ් එකක් කියලා තමයි කවුරුත් හිතන්නේ. අනිවාර්යයෙන්ම. නමුත් මාව සම්පූර්ණයෙන්ම කම්පැනිට පත් කරපු තොරතුරු තියෙන මෙන්න මෙතන. මූලාශ්‍රයේ සඳහන් වෙනවා මේකේ copyright 2024 කියන එක සහ මේකේ නිර්මාතෘන්ගේ ලිපියනය. ඒ ලිපියනේ තියෙන්නේ ඇමරිකාවේවත් යුරෝපේවත් නෙවෙයි. නොම්බර 205 ස්ටැෆර්ඩ් ක්‍රොස් පාර රාගල ශ්‍රී ලංකාව. ඒක නම් අදාහ ගන්නත් අමාරුයි නේද? ඔව්. ඒ වගේම ධන 994 70 427 70 46 විදියට එයාලගේ දුරකථන අංකයත් හිතනම තියෙනවා. ශ්‍රී ලංකාවේ කඳුකරේ තියෙන රාගල වගේ සාපේක්ෂව කුඩා නගරයකින් මේ වගේ ග්ලෝබල් මට්ටමේ AI තාක්ෂණයක් බිහි වෙන්නේ කොහොමද? ලෝකේ දැවන්ත සමාගම් ඩොලර් මිලියන ගණන් වියදම් කරලා හදන තාක්ෂණයන් රාගලේ ඉඳලා සම්පූර්ණයෙන්ම නොමිලේ මුල් ලෝකෙටම දෙනවා කියන එක ඇත්තටම ප්‍රායෝගිකව කොහොමද වෙන්නේ කියන එක මට ලොකු අභිරහසක්. මෙන්න මේක තමයි වර්තමාන තාක්ෂණික ලෝකයේ තියෙන ලස්සනම සහ වැදගත්ම හැරුම් ලක්ෂය. දැන් මීට දශකයකට කලින් නම් ඔර වගේ දෙයක් කරන්න තමන්ගෙම කියලා විශාල සර්වර්ස්, ඩේටා සෙන්ටර්ස් සහ ලොකු ඉංජිනේරු කණ්ඩායමක් එකම බිල්ඩිමක ඉන්න එක අනිවාර්ය වුණා. ඔව් ඒ කාලේ එහෙමනේ. නමුත් අද ක්ලවුඩ් කම්පියුටිං සහ API තාක්ෂණය නිසා භූගෝලීය සීමාවන් සම්පූර්ණයෙන්ම මැකිලා ගිහින් තිනවා. ලෝකෙ කොහේ හිටියත් හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා නම් සිලිකන් නිම්නයේ ඉන්න ඉංජිනේරුවෙකුට තියෙන කම්පියුටිං පවර් එකම අද රාගලේ ඉන්න කෙනෙකුටත් ගන්න පුළුවන්. ස්පීකරණය කියන එක. දැනුම සහ නිර්මාණශීලීත්වය කියන දේ දැන් රටකට හරි අගනුවරකට හරි සීමා වෙලා නැහැ. අනෙක් කාරණේ තමයි මේක 100%ක් නොමිලේ දෙන එක.
ඕ ඒකත් ලොකු ප්‍රශ්නයක්නේ. ඇයි එහෙම කරන්නේ? සාමාන්‍යයෙන් මේ වගේ ප්ලැට්ෆෝම් එකක් ලොකු ගාණක් අය කරනවා. නමුත් වෝටර්මාක් පවා නැතුව ෆ්‍රී දෙනවා කියන්නේ මේ නිර්මාතෘවරුන්ගේ අරමුණු වෙලා තියෙන්නේ හුදෙක් සල්ලි හොයනවට වඩා ලෝකේ ඕනෑම තැනක ඉන්න ලොකු අදහසක් තියෙන හැබැයි සල්ලි නැති කෙනෙකුට තමන්ගේ හඬ ලෝකෙට ගෙනියන්න වේදිකාවක් හදලා දෙන එක වෙන්න පුළුවන්. ඒක ඇත්තටම ලොකු දෙයක්. ඒ කියන්නේ භූගෝලීය පිහිකීම කියන එක දැන් තවත් එක නිදහසට කරුණක් විතරයි. Tamanට දැක්මක් තියෙනෝ නම් ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුබිම අද අන්තර්ජාලය හරහා ඕනෑම කෙනෙක්ට ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් අද අපි මේ සාකච්ඡාව හරහා අපි දැක්ක සන්මුන් බේ AI වීඩියෝ ස්ටුඩියෝ කියන්නේ නිකන් වීඩියෝ හදන ටූල් එකක් නෙවෙයි කියලා. ඕ ඒක සම්පූර්ණ පරිපූර්ණ පද්ධතිය. හරියටම කෘත්‍රිම බුද්ධිය හරහා පරිකල්පනයේ රූප බවට පත් කරන එක, තමන්ගේම ෆොටෝස් මුසු කරමින් ඒකේ පාලනය තියාගන්න එක, හැංගීම්බර ටෙක්ස්ට් ටු ස්පීච් තාක්ෂණය හරහා ඔඩියෝ ගොඩනගන එක, සහ අර තත්පර 10ට අඩු කාල සීමාවන් ඔස්සේ ලෝකයේ තියෙන ප්‍රධාන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් 10කටම එකවර වීඩියෝ හදන එක. කියලා මේ ඔක්කොම එකම වහලක් යටට අරන් ඇවිත් තියෙනවා. ඒ වගේම මේ ඔක්කොම වෙන්නේ කිසිම වෝටර්මාර්ක් එකක් නැතුව සම්පූර්ණයෙන්ම නොමිලේ. ඔව්. ඒ වගේම මේ ඔක්කොම පිටුපස්සේ ඉන්නේ අපේ ශ්‍රී ලංකාවේ රාගලින් බිහිවුණු කණ්ඩායමක් වීම අපිට මාර විදියට ආඩම්බරයක් වගේම ලොකු උත්තේජනයක් සපයනවා. මේ මූලාශ්‍රය ඔස්සේ අපි අද කතා කරපු කරුණු ඩිජිටල් නිර්මාණකරණයේ ඉන්න ඕනෑම කෙනෙකුට තමන්ගේ සීමාවන් පුළුල් කරගන්න ලොකු පදනමක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අනිවාර්යෙන්ම තාක්ෂණය කියන දේ දැන් කිසිම බාධකයක් නෙවෙයි. ඒක ලෝකෙම යා කරන පාලමක් බවට පත් වෙලා ඉවරයි. ඉතින් මේ ගැඹුරු විග්‍රහය අදට අවසන් කරන කලින් මට අපේ අසන්නන්ට එක සුවිශේෂී ප්‍රශ්නයක් මතු කරලා යන්න අවශ්‍යයි. අද ලංකාවේ රාගල වගේ ප්‍රදේශයකින් මේ වගේ අංග සම්පූර්ණ කෘත්‍රිම බුද්ධියෙන් තුවන වීඩියෝ ප්ලැට්ෆෝම් එකක් බිහි වෙලා ඒක මුළු ලෝකෙටම නොමිල දෙන්න පුරුවම් නම් ඉස්සරහට අර ඩොලර් දහස් ගණන් ණය කරන ලෝකේ දැවන්ත වීඩියෝ එඩිටිං සමාගම් වලට මොනව වෙයිද? ඒක නම් හිතන්න වටින ප්‍රශ්නයක්. යන්තම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුයි ප්‍රබල අදහසකුයි තියෙන ඕනම කෙනෙකුට Tamanගේ කාමරේ ඉඳගෙනම දැන් මුළු ලෝකෙම ජය ගන්න පුරුවන්ද? අන්නේ ගැන ගැඹුරින් හිතන්න ඔයාලට ඉඩ හරින ගමන් අදට අපි සමු ගන්නවා.